මේ දවස්වල එපා වෙලා ඉන්නේ බං. අතේ සතයක් නේ. අපි අතේ කවද්ද බයි දින් සල්ලි තිබ්බේ? ඒක නෙමෙයි මං උඹෙන් අහන්න හිටියේ. උඹලා රුපියල් 2ක් විතර නැද්ද ඉල්ලගන්න? මොන සල්ලිද බං? වැඩක්වත් නැහැ. වානික බං වැඩකට යන්නත් පුළුවන්. වැඩ කරන්න ඉතින් නැහැ බං. ඔය කීයක් හරි නිකන් ඉඳලා හොයාගන්න තියෙනවා නම් තමයි ඉතින් හොඳ. අම්මෝ මේ මන්නම් කුලිය වැට්ට යන්නේ නැහැ වා. මම මේ බොහොම මාරුවෙන් මේ ස්කින් එක තියාගෙන ඉන්නේ මූණේ ලස්සනට. මමත් එහෙම තමයි බං. මගේ ස්ක්‍රීන්ස් එකත් මම මේ කොහොම තියාගෙන ඉන්නේ. බොහොම අමාරු. ඔව්වේ ඉඳලා නම් සල්ලි හොයන්න බෑ බං. නිකන් ඉඳලා සල්ලි හොයන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බං? ඒ බං මේ අර මහත්තයා පොඩ්ඩක් බලන්න. ඔය මහත්තයා බං අර විල්සන් මාලක් ගේ කුලියට අරන් ඉන්නේ. මං හිතන්නේ හොඳ රස්සාවක් කරනවා. හැමදාම උදේ හවසේ යනවා එනවා. අපි පොඩ්ඩක් ටෝක් පාරක් දාලා බලමු. බලමු. Good morning sir. මොනින් සර් good morning. සර් ඔය යන්නේ සර්. නඩර යනවා. යන්න. මේ ඒකට සපෝට් එකක් දුන්නොත් කීයක් හරි ඉල්ල ගන්න පුළුවන් නේද? අන්න වැඩේ වා. වයින් වෙන. සර් අපි ඡන්දියට යන්නේ දෙන්න. බෑකේ අපි ගිහින් දෙන්න. නෑ නෑ ඕනේ නෑ. අනේ නෑ මට ගන්න පුළුවන්. අපි ඡන්දියට යන්නේ. නෑ නෑ එපා කරලා අපිට මේ ඕනේ මට ගෙනියන්න පුළුවන්. එපා නේද? ඊ මචං මොකද බං මේ මහත්තයා බෑග් එකේ දෙන්න අකමැති වුණා ඉච්චරට? ඕකේ බං මොනවා හරි හොඳ වටිනා දෙයක් ඇති. මේ මහත්තයා බං රත්නපුර පැත්තේ ඉඳලා ඇවිල්ලා මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ. එහෙනම් මචං සුවර් එකට ඕකේ තියෙන්නේ මැනි. පොර මැනි බිස්නස් කරනවා ඇත්ත. මේ ඒක තමයි බං පුරා අපිට බෑග් එක දුන්නේ නැත්තේ. ඔව්නේ. වරෙන් කියන්න. අයි එයි බං. එතනින් පස්සේ ඔබ වැඩ කරන්න ඕනේ මං කියන විදිහට. ඔබ හිතපන්කෝ කරන්න හදන මුගා කියපන්කෝ. මේ ඔය මහත්තයා ආවා කිව්වේ රත්නපුරේ ඉඳලා නේද? සුවර් එකට ඕකේ තියෙන්නේ මැනි. අපි දෙමු ගේම. නේ ඒක ඔබ හදන්නේ මැනික් මල් උස්සන්න. නැත්නම් උඹ කියන්නේ ඕක බිම තියන්න කියලාද? අතරාපු chance එකෙන් උඩින් ප්‍රයෝජන ගන්න. අපි ওই මැනික් මල්ල කොහොම හරි උස්සන්න ඕනේ. දැන් මං කියන විදිහට ඔබ වැඩ කරන්න. වරෙන් මේ ඌව ගස් ගන්න වැඩනේ බං. ඔබට ඒ කේල් මැලින් වැඩක් නැහැ. වරෙන් කොයන්ද? මේ ඔය මැනික් මල්ල හෙටම උස්සන්න ඕනේ. ඔය මහත්තයා හෙට උදේ වැඩට යන්න කලින් අපි ගෙදරට යනවා. එතෙන්ට ගිහිල්ලා මං කියන්නම් කෙරෙන්න ඕන විදිය. හැබැයි ඉතින් මං කියනවට එහයින් මොනවා හරි කරලා තිබ්බොත් දෙන්නේ කන කුපුරන්න. මම කරන්නම් යමන්කෝ. දැන් මෙහෙමයි වෙන්නේ. මං ඉස්සරහා දොරින් ගිහිල්ලා බලන මහත්තයා කොහෙද ඉන්නේ කියලා. මං තමයි ඔත්තු බලන්නේ. ඔබ සයිඩ් එකේ ජනේලෙන් බලලා මහත්තයා නැත්තම් පිටිපස්සේ දොරෙන් ඇතුල් වෙලා බෑග් එක දාපන් මගේ ළඟට. හරි මං ගන්නම්. මේ වැඩේ අනන්න එපා. හරියට වැඩේ කෙරෙන්න ඕනේ. පළවෙනි. දැන් මෙහෙමයි එන්න ඕනේ. මේක අමාරුවෙන්ද හොඳ නැහැ. මෙහෙමයි හැබැයි පුතෝ අනන්න නම් එපා වැඩේ හරිද? ඔබ කොහොම හරි බෑග් එක ගත්ත ගමන් අනිවාර්යෙන් මගේ අතට දාපන් ඈ. හරිද? හරිද? කොහොමද? මෙහෙම. එයි බං. කොහෙද ගොනෝ යන්නේ? ඔබ ඵලයන් කිව්වේ මට? ඵලයන් නෙමෙයි යකෝ කිව්වේ ඵලෝමී කියලා. ඒ කියන්නේ මගේ පස්සෙන් වරෙන් කියලා කිව්වේ. ඊ උඹනම් පොරකමක් කරද්දී ඉංග්‍රීසි වචනයක් දෙකක් දැනගන්න ඕනේ. වරෙන්.
මං ආහට්ට ගන්න. බොරුව. කයියෙන් කෑ ගහන්න එපා. අම්මෝ. Gue tuh bang pampasin nih. ඔය එන්නේ කොහෙද අකෝ? මං කිව්වේ දිහා යනවා. බරගෙන දාපන් මට. මේ මට බෑ ඔබ තමයි. යන්න. හොරේ අල්ලපියව. Diva malake. Super plan එක. යකෝ මගේ plan එක. මගේ plan එක මට බෑග් එක. මගේ plan එක වලට මමනේ ගත්තා තියෙනවා. එහෙම හරියන්නේ යකෝ. යකෝ. මගේ plan එක මට වඩ මේ. කොහමද පියව? දීපියා මගේ බෑග් එක. උඹලා මගේ බෑග් එක නේද අරන් හොරෙන් අපරාධ දුවන්නේ? නෑ සර් මේ බෑග් එක වැටලා තිබිලා මමයි අහිඳ ගත්තේ. මූ අර ගන්න හැදුවට. නෑ සර්. මේක වැටලා තිබිලා මමයි සර්ට දෙන්න අහිඳ ගත්තේ. නෑ සර්. නෑ මමයි අහිඳ ගත්තේ. නෑ මමයි ගත්තේ. කොහමද පියව? හරි දැන් උඹලා කොට රවුන්ඩ් වෙන්නේ මොකටද කියපල්ලකෝ. නෑ සර් මේකෙන් මට භාගයක් ඕනේ. නෑ මටයි ඕනේ. හරි මේ කොහමද බලලා. දැන් උඹලා දෙන්නට ඔක භාගේ ඕනද කියන්නේ? මට භාගයක් ඕනේ සර්. උඹටත් භාගයක් ඕනද? මන්නේ අහිඳ ගත්තේ සර්. හරි සර් මං අහිඳ ගත්තේ. උඹටත් භාගයක් ඕනද? මට භාගයක් ඕනේ. හරි ඔක මෙහෙට ගන්නලා එහෙනම්. මෙහෙට ගන්නලා. මම උඹට භාගේ බෙදලා දෙන්න. මෙහෙට දීපල්ලා. මෙහෙට දීපල්ලා. හරි. අරපන් බෑග් එක. අරපන් බෑග් එක. අරපල්ලා බෑග් එක. හැබැයි සර් මට භාගයක් හරි ඕනේ. උඹට භාගයක් දෙනවා. උඹටත් භාගයක් දෙනවා. අරපල්ලා දැන් උඹලා දෙන්න භාග නෝන කියන්නේ. ගණින් ඇතුළේ තියෙන එක. ගණි. හරි. ඕක දැන් කතරකින් කපලා උඹට භාගයක් දෙන්න ගණියව. මේ මොකද්ද මේ? කෝ එතකොට මේකේ මැණික්? කවුද ඔය ඔගේ මැණික් තියනවා කිව්වේ? ඕකේ තියෙන පොල් වලල්ල මගේ. එතකොට සර් මැණික් බිස්නස් නෙමෙයිද කරන්නේ? මොන මැණික් බිස්නස් දෝයි? ඔයි. තාමසේ මෙච්චර ගේමක් දීලා ඉවරලා මේ පොල් වලල්ල ගන්නද අපි පස්සේ පෙන්නුවේ? නෑ ඔයි. මම රස්සාව හැටියට කරන්නේ පොල් කඩන එක. ගමේ මිනිස්සුන්ට නෝන්ටි වෙන හින්දා පොල් වලල්ල බෑග් එකේ දාගෙන හැංගිලා ගිහිල්ලා ඈතකන් වලට ගිහිල්ලා පොල් කඩන එක තමයි මම කරන්නේ. මම මෙච්චර දුරක් එලවගෙන ආවේ ඕක ඇතුලේ තියෙන මගේ ඩෙන්ටිටි එක. ඒක ගෙනියන්න. තොපි ඒකවත් තියාගන්න දෙන්නේ නැහැ. ඔය වලල්ල තොපි දෙන්න බෙදාගෙන යව. බෙදා ගන්න බැරි නම් ඕක සම්බාගෙන කාපියව. එහෙම නැත්නම් දෙන්නම ඕක බෙල්ල වල දාගෙන මැරියව. මොර හැත්ත. උඹම ගනින්නේ. කාපොඩ්ඩේ මේ වල්ලක් ඉඳලා යාළුවුන් නැති වෙනවා. වල්ල නෙමෙයි යකෝ. වලල්ල. වර යන්න.